අද අපි කතා කරන්නේ මෙන්න මේ විටමින් එක ගැන. අපි මුලින්ම බලමු මේ සප්ලිමන්ට් එක මොකක්ද කියලා. මේක විටමින් B කාණ්ඩයට අයත් විටමින් වර්ග 3කින් තමයි සමන්විත වෙලා තියෙන්නේ. ඒ කියන්නේ B1, B6 සහ B12 කියන විටමින් වර්ග 3ක එකතුවකින් තමයි මේ සප්ලිමන්ට් එක හදලා තියෙන්නේ. මේ විටමින් වර්ග 3ම අපේ ශරීරයේ විශේෂයෙන්ම ස්නායු පද්ධතියේ නිරෝගීභාවයට අත්‍යවශ්‍ය වෙන විටමින් වර්ග 3ක්. එහෙනම් අපි බලමු මේ විටමින් වර්ග 3 කොහොමද අපේ ශරීරයේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. B1 එහෙමත් නැත්නම් තයමින් අපි කන කෑම වලින් ශරීරයට අවශ්‍ය කරන ශක්තිය නිෂ්පාදනය කරන්න මේ විටමින් එක ගොඩක් උදව් කරනවා. ඒ වගේම තමයි මොළයේ සහ ස්නායු වල පණවිඩ හුවමාරුව නිසි පරිදි සිද්ධ වෙන්න මේ B1 අත්‍යවශ්‍ය වෙනවා. B6 එහෙමත් නැත්නම් පිරිඩොක්සින්. සරලව කියනවා නම් මේකෙන් සිද්ධ වෙන්නේ ස්නායු පද්ධතිය ආරක්ෂා කරන්න උදව් කරනවා වගේම රතුරුද්‍රාණු නිෂ්පාදනයට උදව් කරන එකයි. ඒ වගේම අපි ආහාරයට ගන්න ප්‍රෝටීන ශරීරයට උරා ගන්න මේ විටමින් එක උදව් කරනවා. B12 එහෙමත් නැත්නම් සයිනෝකොබලමින්. මේ විටමින් එක අපේ ස්නායු පද්ධතියේ නිරෝගී පැවැත්මට වගේම DNA නිෂ්පාදනයට අත්‍යවශ්‍ය කරන විටමින් එකක්. සමස්තයක් විදිහට සැලකුවාට පස්සේ අපිට පේනවා මේ විටමින් වර්ග 3ම ස්නායු පද්ධතියත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා. එහෙනම් මේ වගේ විටමින් සප්ලිමන්ට් එකක් මොන වගේ අයටද නිර්දේශ වෙන්නේ? අංක 1 දියවැඩියා රෝගීන්. විශේෂයෙන්ම මෙට්ෆෝමින් වගේ ඖෂධයක් දීර්ඝකාලීනව භාවිතා කරන අයගේ B12 අවශෝෂණය කාලයත් එක්ක ගොඩක් අඩු වෙනවා. ඒ වගේම දියවැඩියාව නිසා ඇතිවන ස්නායු ආබාධ. අපි මේකට කියනවා ඩයබටික් නියුරොපති කියලා. මෙතනදි සිද්ධ වෙන්නේ කාලයක් තිස්සේ රුධිරයේ සීනි මට්ටම ඉහළ අගයක පැවතීම නිසා අපේ ස්නායු දුර්වල වීමක් සිද්ධ වෙනවා. මේ නිසා අත්කකුල් හිරිවැටීම, දැවිල්ල සහ කූඹි දුවනවා වගේ සංවේදන ඇති වෙනවා. ඉතින් මේ වගේ රෝග ලක්ෂණ තියෙන අයට වෛද්‍යවරුන් මෙවැනි විටමින් B සප්ලිමන්ට් එකක් නිර්දේශ කරන්න පුළුවන්. අංක 2 නියුරොපති ඇන්ඩ් නියුරල්ජියා. එහෙමත් නැත්නම් ස්නායු ආශ්‍රිත රෝග සහ වේදනා ඇති අය. ඒ කියන්නේ විවිධ හේතුන් නිසා පර්යන්ත ස්නායු ආබාධ. එහෙමත් නැත්නම් පෙරිෆරල් නියුරොපති ඇති රෝගීන්. ඒ වගේම නර්ව් කම්ප්‍රෙෂන්. ඒ කියන්නේ ස්නායු තදවීම ඇති අවස්ථාවන් වලදී ඇතිවන වේදනාවන් වලට සහනයක් ලබා දීමටත් මෙවැනි ආකාරයක සප්ලිමන්ට් එකක් වෛද්‍යවරුන් නිර්දේශ කරන්න පුළුවන්. අංක 3 විටමින් උරා ගැනීමේ දුර්වලතා තියෙන අය වගේම විශේෂිත වූ ආහාර රටා අනුගමනය කරන අය. උදාහරණ විදිහට වයස්ගත පුද්ගලයන්, නිර්මාංශ පුද්ගලයන්, බඩවැල් ආශ්‍රිතව හෝ ආමාශයේ සැත්කම් කරපු පුද්ගලයන්ට මෙවැනි ආකාරයක සප්ලිමන්ට් එකක් නිර්දේශ වෙන්න පුළුවන්. අංක 4 ඇතැම් ඖෂධ දීර්ඝකාලීනව භාවිතා කරන අයට. සාමාන්‍යයෙන් ආමාශයේ දැවිල්ලට සහ ගැස්ට්‍රයිටිස් තත්ත්වයන් සඳහා භාවිතා කරන ඔමිප්‍රසෝල්, පැන්ටප්‍රසෝල් වැනි PPIs කාණ්ඩයට අයත් වන ඖෂධ දීර්ඝකාලීනව භාවිතා කිරීමෙන් ආමාශයේ ආම්ලික ගතය අඩුවන නිසා ශරීරයට B12 අවශෝෂණය අඩු වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි අවස්ථාවක මේ වගේ සප්ලිමන්ට් එකක් භාවිතා කිරීමට නිර්දේශ වෙන්න පුළුවන්. අංක 5 අධික ලෙස මත්පැන් පානය කරන අය. අධික ලෙස මත්පැන් පානය කරන අයට ශරීරයට අවශ්‍ය කරන පෝෂණය නිසියාකාරව නොලැබී යනවා. ඒ වගේම තමයි දැනට පවතින B1 විශාල වශයෙන් විනාශ වෙනවා. මේ නිසා මතක ශක්තිය අඩුවීම, ස්නායු දුර්වලවීම, අපි මේකට කියනවා ඇල්කොහොලික් නියුරොපති කියලා. මේ වගේ තත්ත්වයන් වලට මුහුණ දීමට සිදු වෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයන් වලදී මේ වගේ සප්ලිමන්ට් එකක් භාවිතා කිරීමෙන් අපේ ශරීරයට වෙන හානිය අවම කරගන්න පුළුවන් වෙනවා. මේ විටමින් B කාණ්ඩයට අයත් වෙන විටමින් වර්ග water soluble එහෙමත් නැත්නම් ජල ද්‍රව්‍ය කාණ්ඩයට අයිති වෙනවා. ඉතින් ඔයා දැනටමත් මේ විටමින් එක පාවිච්චි කරන කෙනෙක් නම් උදෑසන කාලයේදී ප්‍රධාන කෑම වේලෙන් පසුව වතුර මිලිලීටර් 200ක් පමණ සමග ලබා ගැනීමෙන් වැඩි ප්‍රතිඵලයක් අත්විඳින්න පුළුවන්. මේ වීඩියෝ එකත් ඔයාලගේ ඉල්ලීමක් මත කරපු වීඩියෝ එකක්. තව වීඩියෝ කිහිපයක් ඉදිරියට එන්නත් තියෙනවා. කොහොමත් මම ඔයාලගේ රික්වෙස්ට් වලට තමයි ගොඩක්ම අවස්ථාව ලබලා දෙන්නේ. ඉතින් කමෙන්ට් සෙක්ෂන් එක ඔයාලට විවෘතයි. මේ වගේ තවත් වැදගත් වීඩියෝස් බලන්න දැන් අපේ හෙල්ත් කම්පාස් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් මම ගිහිල්ලා එන්න. එතෙක් ඔබට නිරෝගී දිවියක්.